වෙලාවේ පරාක්‍රම බහුව රජතුමා මොකක්ද දන්නවද කිව්වේ? වහන්සේලාගේ සංඝ සමාජය ඇතුලේ හොඳ මිතුරු හදන්න. රංකොත් වේර හදලා පූජා කරන වෙලාවේ පරාක්‍රම බහුව රජතුමා මොකක්ද දන්නවද කිව්වේ? ඈ පොඩි අමුදුරනේ. පරාක්‍රම බහුව රජතුමා කියනවා මට යුද්ධ දිනුවට වඩා සතුටුයි කියනවා සංඝයා සමගි වුණ එකට. ඒ කාලේ රජවරු සංඝ සමාජයේ සතුට මේ සමගිය දැකලා කොච්චර සතුටු වෙලාද? සද්ධාතිස්ස රජතුමා අපේ ආමඳුරනේ කටින පින්කමක් කරනවා. ඒ වස් මාසෙ 3 ඒ මාස 3 එතුමා සිල් ගන්නවා. ඊළඟට තව සමහර රජවරු ඉඳලා තිනවා කටින 30 ගාණක් කරපු 20 ගාණක් කරපු. අද මේ එකෙක්වත් කටිනයක් කරන්නේ නැහැ නේ. මං ඇත්ත කියන්නේ. අපි මේ අනේ මේ අපේ මිනිස්සු කියවට හරියන්නේ නැහැ. මහ පොළොවේ මිනිසා මහ පොළොවෙන් උපන් මිනිසා. ඉතින් මේ පොළොවේම තමයි කටින පින්කම් ටික තියෙන්නේ. කරන්න ඕන. ඒවට රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඕන. එහෙම එපැයි මේ ශාසනය පවත්වාගෙන යන්න. මේ තව විනාඩි 4ක් තියෙනවා. එපා වෙලා ඉතින් මේ මිනිහව නම් ආය අස්ගිරිය පැත්ත බලත්තක ගෙන්න ගන්න හොඳ නැහැ කියලා හිතනවද දන්නේ. අපේ ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනයට අයිති කොටස් දෙක කියන්න කිව්වොත් බුද්ධ ශාසනය කොටස් දෙකකින් කියන්න කිව්වොත් මොකක්ද? ධර්මයත් විනයත්. ඒකනේ පළමු ධර්ම සංගායනාවේ ආනන්ද මහරහතන් වහන්සේ ධර්මයේ සජ්ජායනා කරලා උපාලි මහරහතන් වහන්සේ විනය සජ්ජායනා කළේ. එතකොට මේ ශාසනයේ ආයුෂ ඔය කරුණු දෙක මත තීරණය වෙනවා. යම් තැනක විනය පිරී ගියොත් එතන බුද්ධ ශාසනය නෑ. විනය පිරී යනවා කියන්නේ විනය කඩ නොවී පවත්වා ගැනීම නෙමෙයි. වැරදි කුණින් අල්ලන්න එපා. විනය කඩ වෙනවා. හෙලි කර නිවැරදි විය යුතුයි. ඒකට තමයි විනය කර්ම තියෙන්නේ. දැන් විනය කර්ම කරන්නේ මේ නිරාගමිකයෝ ටිකනේ. දැන් භික්ෂුන් වහන්සේලාගේ විනය කර්ම කරන්නේ අපේ රටේ නිරාගමිකයෝ ටික. පිටරට ඉන්නවා මම දැකලා තියෙනවා ස්වාමීනි ඔය නිරාගමික කියන පිරිස හරිය අහිංසකයි. පිළිගන්නකො වහන්සේලා හරියම අහිංසකයි. පල්ලියට යන්නෙත් නැහැ. දානයක් මානයක් දෙන්නෙත් නැහැ. ඔහේ ඉන්නවා පොඩි ෂොට් එකක් දාගන්න හැන්දෑවට. ඔහේ ඉන්නවා කාටවත් කරදරයක් නැහැ. බලන්න දෙපැ මෙහි. අපේ රටේ නිරාගමිකයන් කියන්නේ බෞද්ධ විරෝධියෝ.